ආයුබෝවන් ඔයාලත් මේ වීඩියෝ එක බලන්න එන්නේ නැත්තේ මේ වගේ ගැටලුවක් ඔයාලට තියෙන නිසා. එහෙම නැත්නම් මේ වගේ ගැටලුවක් ඔයාලට ඇති වෙන්න තියෙන ඉඩකඩ මේ සමාජයේ බහුල නිසා. රයිට්. කොහොම වුණත් ඔයාලට වයස් ભેදයකින් තොරව මේ වීඩියෝ එකේ ප්‍රයෝජනය ගන්න පුළුවන් උපරිමයෙන්ම. හිතන්න ඔයාලට දවස පුරාම නොදන්න එකෙන් හරිම කරදරකාරී විදිහට කෝල්ස් එනවා. මිස් කෝල් ඇවිත් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ආවහම ඔයාලා ඒ ගැන හිතනවා. මේවා ප්‍රශ්න කරගන්න ඕනේද? එහෙම ඕනේ තමයි. හැබැයි මීට පස්සේ මේ දේවල් ප්‍රශ්න කරගන්න එපා. ඔයාලට දවස පුරාම නොදන්න අයගෙන් මේ විදිහට කරදරකාරී කෝල්ස් මෙසේජ් එනවා නම් ඔයාලට මේ දේවල් ගැන හොයන්න පුළුවන් ලේසි ටිප්ස් ටිකක් තමයි අද වීඩියෝ එකෙන් අරන් ඇවිත් තියෙන්නේ. Hello everyone. Welcome back to my YouTube channel. මම හිතනවා මේ වීඩියෝ එක ගැන සම්පූර්ණ අයිඩියා එකක් දැන් ඔයගොල්ලන්ට ඇවිත් ඇති කියලා. හරි. මේ ක්‍රම ගැන කතා කළොත් මුලින්ම කියන්නම් අපිට ෆ්‍රී භාවිතා ගන්න පුළුවන් ක්‍රම ගැන. මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ. පළවෙනි ක්‍රමය තමයි ඔයාලා හැමෝම දන්න Truecaller කියන ඇප්ලිකේෂන් එක. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි නොකර මේ Truecaller වෙබ් අඩවිය හරහා අපිට පුළුවන්කම තියෙනවා ඉන්ටර්ෆේස් එකේ පේන විදිහට මෙතෙන්ට නම්බර් එක පේස්ට් කරන් මේ විදිහට සර්ච් කරලා ඔයාලා පුළුවන් මේ නම්බර් එකට අදාළ ඩීටේල්ස් හොයාගන්න. ඉතින් මේක ලොකු ඩේටාබේස් එකක් කියලා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. ඉතින් ඔයාලට කැමති නම් මේ විදිහට පුළුවන් මේකේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගෙන තමන්ගේ ෆෝන් එකේ තියාගන්න. මේක ගොඩම ප්‍රයෝජනවත්. ඔයාලට ස්කෑම් ඇලර්ට්ස් වගේ දේවල් පවා මේ ඇප්ලිකේෂන් එකෙන් බලන්න පුළුවන්. රයිට්. අපිට තව ෆ්‍රී යූස් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් විදිහට මේ සෝෂල් මීඩියා එක ගන්න පුළුවන්. ඉතින් මේකේ අපි මේන්ලි ටාගට් කරන්නේ FB එක සහ WhatsApp. ඒ කියන්නේ අපිට පුළුවන් මේ එන නම්බර් එක සේව් කරගන්න. සේව් කරගෙන WhatsApp එකට ගිහින් මේ නම්බර් එකට අදාළ WhatsApp account එකක් තියනවාද? තියනවා නම් ඒ WhatsApp account එකේ දාලා තියෙන ප්‍රොෆයිල් පික්චර් එකෙන් අපිට කෙනාව අඳුර ගන්න පුළුවන් සම්භාවිතාවය තියෙනවා. ඒ විතරක් නෙවෙයි. FB එකේ ආල්ට පුළුවන් සර්ච් බාර් එකේ මේ නම්බර් එක සර්ච් කරගන්න. එහෙම සර්ච් කරන ඔයාට පුළුවන් බලාගන්න මේ නම්බර් එක ඇඩ් කරලා ක්‍රියේට් කරපු ප්‍රොෆයිල් තියනවද? ඒ වගේම pages තියනවද කියලා. FB එකේ සර්ච් කරන ඔයාට මේ විදිහට pages තියෙනවා නම් මේ නම්බර් එක ඇඩ් කරලා නිර්මාණය කරපු ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා ඒ දේවල් ෆලෝ කරලා මේ කෙනා කවුද මොන වගේ දේවල් කරන කෙනෙක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. බ්‍රේක් එකේදී මතක් කරන්න කැමති අපේ YouTube channel එක subscribe කරලා notification bell icon එක touch notification all දාලා අපේ channel එකත් එක්ක දිගටම set වෙලා ඉන්න වැදගත්ම වීඩියෝ ඉදිරියට නරඹන්න. රයිට්. ඊළඟට යනවා ටික දෙනෙක් අකමැති නමුත් ගොඩක්ම විශ්වාසදායී හොඳම මෙතඩ් එකට. ඒ තමයි ගෙවීම් සහිත සේවා. මේ ප්‍රීමියම් සර්විස් ගැන කතා කරන්නේ. ඔයාලට තවදුරටත් මේ නම්බර්ස් වලට දාලා විස්තර තොරතුරු අවශ්‍ය නම් ඔයගොල්ලන්ට පුළුවන් Truecaller ප්‍රීමියම් එක ලබා ගන්න. එහෙම නැත්නම් Who's Call ප්‍රීමියම් එක ලබා ගන්න. මේ සේවා භාවිතා කරන්න ඔයගොල්ලෝ හැමෝටම හැකියාවක් තියෙනවා. ඉතින් මේවා තියෙන විශේෂත්වය ගැන කතා කළොත් කෝල් එකක් එනකොටම මම අර කිව්වා වගේ මේක ස්පෑම් එකක්ද මේක මොකක්ද කියලා ඇලර්ට් එකක් දෙනවා. ඔයාගේ ප්‍රොෆයිල් එක කවුද view කරලා තියෙන්නේ? මොන වගේ අයද ඔයාගේ ප්‍රොෆයිල් එක නිතර බලලා තියෙන්නේ? මේ වගේ messages ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙහෙම හිතන්න ඔයගොල්ලෝ වැදගත් වෙලාවක ඔයගොල්ලෝ මීටින් එකක ඔයගොල්ලෝ ක්ලාස් රූම් එකේ ඉන්න වෙලාවක ඔයගොල්ලන්ට කෝල් එකක් එනවා. ඔයගොල්ලෝ මේ කෝල් එක ආන්සර් කරන්න යනවා. හැබැයි මේ Truecaller ඇප්ලිකේෂන් එක තියෙන ඔයාගේ ෆෝන් එකට මේ වගේ කෝල් එකක් ආවොත් ඔයාලට පෙන්වනවා කවුද මේ කෝල් එක දෙන්නේ? කාගෙන්ද මේ කෝල් එක එන්නේ? අපි දන්නවා අපට අන්තර්ජාල පහසුකම් සපයන ආයතන මේ ආයතන වලින් එන නොයෙකුත් කම්පැනි කෝල්ස් තියෙනවා. මෙන්න මේ වගේ කෝල්ස් වලට අපිට ඒ වගේ හදිසි අවශ්‍යතාවයකදී ආන්සර් නොකර ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙන්න මේ Truecaller ඇප්ලිකේෂන් එක දාලා තියාගත්තාම ඉතින් ඒකත් එක බෙනිෆිට් එකක්. සතියකට සැරයක් මෙන්න මේ විදියට one view your profile. එහෙම නැත්නම් කීප දෙනෙක් හරි දෙන්නෙක් තුන් දෙනෙක් ආගේ ප්‍රොෆයිල් එක view කරලා තියනවා කියලා ෆොටෝස් එක. හැබැයි මේ ෆොටෝස් බ්ලර් කරලා තියෙන්නේ. මේ ෆොටෝස් බොඳ කරලා මේ ඩීටේල්ස් බ්ලර් කරලා ඒගොල්ලෝ අපිට දෙනවා. මෙන්න මෙහෙම අපේ සේවාවක් තියෙනවා. මේක ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. හැබැයි මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා අපේ ප්‍රීමියම් version එක buy කළොත් විතරයි කියලා ඒගොල්ලෝ අපිට අඟවනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒක buy කරන්න. මේ වීඩියෝ එකේ තියෙන වැදගත් කොටසකට තමයි දැන් අපි යොමු වෙන්නේ. මේක හොඳට අහන්න. අන්තර්ජාලයේ සමහර වෙබ් අඩවි තියෙනවා අයිතිකරුවන්ගේ ඩෙන්ටිටි විස්තර ඉල්ලනවා. ඒ කියන්නේ තමන්ගේ පර්සනල් ඩීටේල්ස් ඉල්ලනවා. NIC නම්බර් වගේ මේ වගේ විස්තර ඉල්ලුවාම ඔයාලා විස්තර දෙනවා. ඒ ඉන්න තැන හරියටම පෙන්වනවා කියලා. ඔයාගේ සමීපතම, ඔයාගේ ආදරණීයයන්,
ඉන්න තැන යාල කරන්නේ මොනවද කියල දේවල් හොල දෙනවා කියලා යාලගේ ඩීටේල් සිල්ලනවා විශේෂයෙන්ම යිඩෙන්ටිටි කාඩ් නම්බර්ස් පාස්පර්ට් නම්බර්ස් ක්‍රඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වල විස්තර ඩීටේල්ස් කවදාවච්චා කරන්න එපා ඉන්ට්‍රෙට් එකේ විවිධ වෙබ්සයිට් වල මේ වගේ චාවාරම් යනවා මේ කිසි දෙයකට අහුවෙන්න එපා ලංකාවේ නීතියට අනුව පුද්ගලයෙකුගේ පෞද්ගලික දත්ත සහ ලොකේෂන් ලබා ගන්න පුළුවන් වෙන්නේ අධිකරණ නියෝගයක් මත පොලිසියට විතරයි ඒ නිසා එවැනි බොරු වෙබ් අඩවි වලට ඔයාලගේ තොරතුරු කිසිම දෙයක් ලබා දෙන්න එපා අනිත් දේ තමයි මේ වගේ කරදරකාරී ඇමතුම් දිගින් දිගටම එනවනම් ඒ අංක බ්ලොක් කරන්න මේක මහා කරදරයක් නම් 119 නමතන්න මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් එකතු කරලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් ඉක්මනින්ම මුණ ගැහෙමු ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා